අපේ channel එකට. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් මේ අරගෙන එන්නේ. බලන්නකෝ අපේ ගෙදරට මේ දවස්වල පේන view එක. ඉතින් අද අමුත්තු ටිකකුත් ඇවිත් ඉන්නවා. මෙයාලා මේ දවස්වල නිතරම වගේ එනවා. හරියට නිකන් බිත්තියේ චිත්‍රයක් කලවලා වගේ. අද හස්බන්ඩ්වත් ගෙදර ඉන්න දවසක්. ඉතින් ඒ දවසට ටිකක් පරක්කු වෙනකන් අපි දෙන්න නිදා ගන්නවා. මම මේ හදන්නේ අපි දෙන්නට උදේට කන්න යෝගට් වලට කෙසෙල් දාලා හදා ගන්න. අද අපිට ගෙදරට ඕන කරන ග්‍රොසරිස් ගන්න යන්න තියෙනවා. ඉතින් දැන් අපි දෙන්න යන්න තමයි හදන්නේ. අද හිමායින් කරන ජොබ් එක මම බාරගත්තා. නැත්තම් හැමදාම වගේ හස්බන්ඩ් තමා මේ වැඩේ කරන්නේ. අද නම් එහෙම රොබෝට් මෙයා වෙලා නැහැ. නිකන් පවුඩර් එකක් වගේනේ. මේ හොඳට යනවා. පොඩ්ඩක් හිමෙත් නටලා අපි ආසම සින්දුවකුත් අහගෙන දැන් යන ගමන්. අපි ඉන්නේ ටවුන් එකෙන් ටිකක් ඇතුළට වෙන්න වගේ. ගෙවල් ළඟ සුපර් මාකට් තියෙනවා. ඒ වුණාට අද අපිට ලංකාවේ කඩේට යන්න ඕන. දැන් අපි මේ ඉන්නේ ලංකාවේ සුපර් මාකට් එකේ. අපේ රසට කන්න අපිට ඕන හැමදේම වගේ මේ කඩේ තියෙනවා. ඊළඟට අපි දෙන්න ආවේ මෙහි තියෙන සුපර් මාකට් එකකට. ඉතින් අපි මේකෙන් තමයි අපිට ඕන කරන අනිත් බඩු හැමදේම වගේ ගන්නෙ. අපේ වැඩ ටික කරගෙන ගෙදර එනකොට 5 වුණා. බඩු ටික අස් කරලා රැට කන්න හදන්න තමා මම මේ ලෑස්ති. වෙජිටබල් නූඩල් එකක් එක්ක පරිප්පු කිරට හදලා මීට් බෝල්ස් මිරිසට හදන්න තමයි මම අද හිතුවේ. මං එළවලු කපාන්නේ නම් හරියම හැමි. ඉතින් මට මේ වැඩේට තමයි ලොකුම වෙලාවක් යන්නේ. මේ තියෙන ෆ්‍රෝසන් බෝංචි. මෙහි ෆ්‍රෙෂ් බෝංචි හොයාගන්න ඉතින් ටිකක් අමාරුයි.
රෑ කෑම එක ලෑස්ති. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ලෙමන් හනි ටී එකකුත් හදාගෙන අද මගේ ජීවිතේ තවත් දවසක් නිමා කරන්නයි හදන්නේ. මුලින් ඉඳලම මාව බලන් හිටපු ඔයාලා හැමෝටම තැන්ක් යූ. අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.